Hi guys, welcome to my YouTube channel. ඉතින් මට ඉන්නවා cute family එකක්. මං අද එයාලා ගැන වීඩියෝ එකක් කරන්න හිතුවා. එන්නකෝ ඉතින් බලන්න. ඉතින් අපි පොඩිම එක්කෙනාගේ ඉඳලා පටන් ගමු. මෙයාගේ නම චාලි. මෙයාට මාස 4යි වයස. පේනවා නේද පුදුම දාංගලයක් තියෙන ළමයි. එක විනාඩියක් එක තප්පරයක් මෙයාව අතේ තියන් ඉන්න බෑ. මාරු විදියට මෙයා දඟලන්නේ. ළමයි ඔයාලේ දැක්කේ මගේ මාස 4ක පක් බලු පැටියව. එයාව දැන් ගෙනල්ලා නම් මාසයක් විතර වගේ තමයි වෙන්නේ. ඒ වගේ තව ගොඩාක් අය ඉන්නවා මල් ළඟ. යමුද ඒ කට්ටියවත් බලන්න. අනිත් එක ළමයි මල් ළඟ තව මී පැටියෙක් ඉන්නවා. මේ එයාගේ වීඩියෝ ක්ලිප් එකක් මම වීඩියෝ එක අන්තිමට දාන්නම්. මොකද දැන් මම මේ වීඩියෝ කරන ටයිම් එකට එයාගේ කූඩුවේ එයා පේන්නේ නැහැ. එයා මේ ටයිම් එකට එයා නිදිනවා. එයා ගොඩාක් වෙලාවට එයා නැකිටලා සෙල්ලම් කරන්න එළියට එන්නේ ඇවිල්ලා රෑ ඔය 8 9 10න් පස්සේ වගේ තමයි. ඉතින් ඒ හින්දා එයාගේ ඔය මම කලින් ගත්ත වීඩියෝ ක්ලිප් තියෙනවා. එයාවත් බලන්න මම එයාව මේ වීඩියෝ එකේ අන්තිමට හරි මැදකින් හරි යාගේ වීඩියෝ ක්ලිප් එකක් මම දාන්නම්. මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ ගෙදර ඉන්න වසවර්තියව. හායි රෝව. හායි. මෙයාව දැන් නම් චුට්ටක් ගැට ගහලා තියෙන්නේ මොකද මේ අපේ මල්ලිට ක්ලාස් කරන්න සර් කෙනෙක් ඇවිල්ලා ඉන්නේ. නැත්තම් මෙයා පොඩ්ඩක් හිටපු ගමන් නරක වැඩ කරනවා. හපනවා නරක වැඩ නෙමෙයි. ඉතින් මම දැන් ඔයාලට පෙන්වන්න යන්නේ ගෙදර ඉන්න කම්මැලිම එක්කෙනාව. එයාට තියෙන්නේ ජොබ් දෙකයි. කනවා නිදිනවා. කනවා නිදිනවා ඔච්චරයි. හායි පැබ්ලෝ. පැබ්ලෝ පුතා. ඔයා කාලා දොයිද? ඉතින් ඊළඟට මම පෙන්වන්න යන්නේ මගේ අනිත් බබාලා දෙන්න. මේ ඉන්නේ බ්‍රිට්නි, අර ඉන්නේ බෙලා. මේ තමයි මගේ ඉන්න අනිත් බවෝ දෙන්න. සුදු මැණික් ඇට දෙක, චූටි මැණික් ඇට දෙක. ඉතින් දැන් මම පෙන්වන්න යන්නේ මගේ ළඟ ඉන්න ස්පෙෂල්ම සත්තු 4 දෙනෙක්ව. ඉතින් මේ රතු පාට එක්කෙනාගේ නම රෝස්, කොළ පාට එක්කෙනා ලියෝ. මෙයාලගේ රතු පාට එක්කෙනා ගෑනු සතා, කොළ පාට එක්කෙනා පිරිමි සතා. මෙයාගේ නම එමි, මෙයා ඇවිල්ලා ගැහැණු සතා. ඉතින් අනිත් එක්කෙනා තමයි අවුඩි. මෙයා ඇවිල්ලා පිරිමි සතෙක්. ඉතින් මෙයාලට අවුරුදු 4ක් 5ක් වගේ වෙනවා මෙයාලව ගෙනල්ලා. ඉතින් ඊළඟට මම පෙන්වන්නේ මී පැටියව. මෙයාගේ නම තමයි නෝවා. ළමයි මේ තමයි මට ඉන්න කියුට්ම ෆෑම් එක. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. ස්පෙෂලි ගොඩක් ඔය සතුන්ට ආදරය එහෙම මම හිතනවා මේක එන්ජොයි කරන්න ඇති කියලා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන ළමයි. සමහරක් විට දැන් ඔයාලා කමෙන්ට් දාන්න පුළුවන් කුරුල්ලන්ව හිර කරලා හදන්න හොඳ නැහැ එක පව් කියලා. ඇත්තටම මෙයාලව මේ මගේ තාත්ති ඔය චූටි කූඩුවල දාලා ඉද්දි තමයි මෙයාලව අරගෙන ආවේ. ඉතින් දැන් මෙයාලා ඉන්න කූඩුව එහෙම ගොඩාක් ලොකුයි. අනිත් එක යාලට කෑමද බීමද විටමින් D හැම ඔක්කොම ගාන්ට වෙලාවට යාලට හම්බෙනවා. ඒ වගේම තමයි දැන් ඕකේ චුට්ටක් අර යාලාගේ කලයක ටිකක් මේ වෙලා තිනේ. යාලව මම නෑව්වේ නෑ මේ මෑතකදී. මොකද යාලව සාමාන්‍යයෙන් අපි නාවනවා. මේ ටිකේ නෑව්වේ නෑ. මොකද ක්ලයිමේට් එකත් එක වෙලාවකට වහිනවා, තව වෙලාවකට අවුව. ඒ හින්දා මම නෑව්වේ නැහැ. අනිත් එක තව දෙයක් තමයි දැන් මෙයාලව අපි පව් කියලා මෙයාලව අපි නිදහස් කරලා යවුවා කියමුකෝ. ඇත්තටම මෙයාලට මේ පරිසරයේ ජීවත් වෙන්න බෑ. එක්ක මෙයාලව කාක්කෝ කොටලා මරනවා. එහෙම නැත්නම් මෙයාලව වඳුරු කනවා. ඒ වගේ සිද්ධියකුත් තියෙනවා. හරිද? ඉතින් මම හිතනවා ඔයාලා වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. මේ වගේ වීඩියෝස් බලන්න ආස නම් මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. තව සෙට් එකක් ඉන්නවා. ඒ ඇවිල්ලා මගේ පාරේ ඉන්න. බව්ව සෙට් එක. ඒ කට්ටිය ගැනත් මම වීඩියෝ එකක් කිමින්ට ගේන්නම්. මොකද මේ ටයිම් එකට එයාලා නැහැ. එයාලා හවස කෑමට එන්නේ. ඒ හින්දා ඒ කට්ටිය ගැනත් වීඩියෝ එකක් ගේන්න. ඉතින් ඔයාලා හැමෝම දිගටම මාත් එක්ක එකතු වෙලා ඉන්න. බයි.